අයිබෝන් පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම අපි අදත් හමු වෙන්නේ ඔයාලගේ ටොප්නස් ෆෝ ලයිෆ් කියන YouTube channel එකෙන් ඔයාලා මේනකොට අභ්‍යාස ගොඩක් අපේ බලලා ඒ වගේම ඔයාලේ ගණන් වැඩි කරගෙන තියෙන බව මම දන්නවා ඔයාලා කමෙන්ට් වලින් ගොඩක් ඒව දැනුම් දීලා තිබ්බා බොහොම ස්තුතියි පුතේ අපි අදත් හමු වෙන්නේ ඔයාලගේ දශම පාඩමේ අභ්‍යාසයකින් දශම පාඩම 11 වෙනි පාඩම පොතේ තියෙන දැන් දෙවෙනි වාරයේ වාරි භාගයක් ළඟ වෙනවා අපි බලමු එහෙනම් මේ අභ්‍යාසය කොහොමද කරන්න යන්නේ කියලා. තාමත් ලේසි. අපිට දශම ගුණ කිරීමක් තමයි මේ අභ්‍යාසයෙන් තියෙන්නේ. එහෙනම් 2.45 කියන සංඛ්‍යාව 6න් ගුණ කරන් තමයි පළවෙනි ගානේ පළවෙනි කොටස ඉදිරියට තියෙන්නේ. හරි. මේකදී මෙහෙමයි. දශම අමතක කරන්න දා. දශම ටිකකට අමතක කරලා අපි ගුණ කිරීම කරමු. 6 වරක් 5 30 බිඳුවයි. 3ක් ඉතිරි 6 වරක් 4 24යි අර ඉතුරු 3යි 27යි 27න් 4 ලිව්වා දෙකක් ඉතිරි 6 වරක් 2 12යි අර ඉතුරු 2යි 14යි හරි දැන් දශම මතක් කරලා අපි ගුණ කිරීම කරා පිළිතුර ගන්නක් මොකද කරන්නේ පුතේ මේකේ දශම ස්ථාන කීයක් තිබුණද බලන්න ඉස්සර සංඛ්‍යාව එතන 1යි 2යි දශම ස්ථාන දෙකක් තියෙනවා එහෙනම් අපි අගින් ඉඳලා දශම ස්ථාන දෙකක් වෙන් කරමු අන්න පිළිතුර ලැබෙනවා 14.7 බිඳුව කියලා 14.7 ලියුවම ඇති මේ බිඳුවේ වටිනාකමක් නැහැ නේ මෙතන ඉන්න ඕන තරම් අපිට බිඳු දාන්නත් පුළුවන්. හැම කියලා වටිනාකමක් නැහැ. ඒ නිසා පිළිතුර 14.7යි. හරි අපි යනවා ඉතින් ඊළඟට දෙවෙනි කොටසට 0.75 4න් ගුණ කරන්න. 0.75 ගුණ කිරීම 4. හරි මේකත් ඒ වගේමයි දශම මතක් කරලා 4න් ගුණ කිරීම කරන්න. 4 වරක් 5 20න් බිඳුවයි දෙකක් ඉතිරි 4 වරක් 7 28යි අර ඉතුරු 2යි 30යි දශම ස්ථාන දෙකක් වෙන් කරන්න ඕන අගේ ඉඳලා එහෙනම් මේකෙත් අගේ ඉඳලා දෙකක් වෙන් කරාම පිළිතුර ලැබෙනවා අපට 3ක් විදියට 0.75 4න් ගුණ කරාම පිළිතුර 3යි හරි ඊළඟට අපි යමු තුන්වෙනි කොටසට තුන්වෙනි කොටස තියෙන පුතේ 3.47 3.47 ගුණ කිරීම 15. එතකොට මම 15 මේ යටින් ලියා ගන්න. ගුණ කරන්න ලේසි අපිට. මොකද එකපාරට අපි පාල්සරච්චක් කරේ දන්න දරුවොත් ඉන්න පුළුවන්. මම දන්නේ නැහනේ. ඒක නිසා අපි මෙහෙම ලියාගෙන ගුණ කිරීම කරමු. 5 4 35න් 5. 5න් ගුණ කිරීම කරනවා ඉස්සෙල්ලා මේ සංඛ්‍යාව. 5 4 35න් 5යි 3ක් ඉදිරි 5 4 20යි අර ඉතුරු 3යි 23න් 3 දෙකක් ඉතුරු වෙනවා 5 4 3 15යි අර ඉතුරු 2යි 17යි හරි දැන් ඊළඟට එකෙන් ගුණ කරමු 1 වරක් 7 7යි එකෙන් ගුණ කරලා ලියන්නේ මේ එක කෙලි තමයි 5න් 4 යන ඒක මෙතන ලියන්නේ නැහැ මෙතන ඕන කට වෙනවා මෙතන බිඳුවක් දාගත්තට කමකුත් නැහැ 1 වරක් 4 4යි 4 දැන් එන්න ඕනේ මෙතෙන්ට 1 වරක් 3 3යි 3 මෙතනින් ලියුවා හරි දැන් අපි එකතු කිරීම කරන්න ඕනද 5යි 3යි 7යි 10න් බිඳුව ඉතුරු 1 7යි 4යි 11යි අර ඉතුරු 1යි 12න් 2 ආයි ඉතුරු 1 3යි 1යි 4යි ඉතුරු 1යි 5යි හරි දැන් දශම ස්ථාන දෙකක් වෙන් කරන්න උත්තරය 52.05 52.05 හරි ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා හරි හතරවෙනි කොටස 15.28 15.28 13න් ගුණ කරන්න ඕන ඒකත් අර වගේමයි පුතේ 13න් ගුණ කරමු අපි 3න් ඉස්සෙල්ලා ගුණ කරමු 3 වරක් 8 24යි ඉතුරු වෙනවා 2ක් 3 වරක් 2 6යි අර ඉතුරු 2යි 8යි 3 වරක් 5 15න් 5 ඉතුරු වෙනවා 1ක් 3 වරක් 1 3යි අර ඉතුරු 1යි 4යි හරි දැන් එකෙන් ගුණ කරමු එකෙන් මේ සංඛ්‍යාව ගුණ කරාම මේ සංඛ්‍යාවමයි ලැබෙන්නේ අපිට ලියන්න තියෙන්නේ මේකම 1 වරක් 8 8යි 1 වරක් 2 2යි 1 වරක් 5 5යි 1 වරක් 1 1 එකෙන් ගුණ කරලා ලැබෙන එක මේක කෙලින් යටින් තමයි ලියන්නේ හරි දැන් එකතු කරමු පුතා මේ 4යි 8යි 16යි ඉතුරුයි 1ක් 5යි 2යි 7යි අර ඉතුරු 1යි 8යි 4යි 5යි 9යි එතන 1යි දැන් මොකද කරන්නේ දශම ස්ථාන දෙකක් අගේ ඉඳලා වෙන් කරමු මෙන්න 198.6යි 4යි
අපි ළඟට පස්වෙනි කොටසට යමු. 0.055 ගුණ කරන්න තියෙන පුතේ 3ෙන්. ගුණ කිරීම 3. හරි ලේසි. දශම මතක් කරලා 3ෙන් ගුණ කරන්න. 3 වරක් 5 15න් 5 ඉතුරුයි 1ක්. 3 වරක් 5 15 ඉතුරු එකයි 16යි. 16න් 6 ඉතුරුයි 1ක්. 3 වරක් බිංදුව බිංදුව ඉතුරු එක ලිව්වා. 3 වරක් බිංදුව බිංදුව. බිංදුව උඩට දැම්මත් කමක් නැහැ නැත්නම් ගැටලුවක් නැහැ. හරි. දශම ස්ථාන 3ක් අපි ඉඳලා වෙන් කරන්න වෙනවා. 1 2 3ක් තියෙනවා මෙතන. මෙතනත් 1 2 3. එහෙනම් පිළිතුර එනවා 0.165. 0.165. හරි. ඊළඟට 6 වෙනි කොටස 1.357. 1.357 41න් ගුණ කරන්න. ඒක ලොකු සංඛ්‍යාවක්. ලොකු කොච්චර ලොකුයක් ආවත් අපි බය නැහැ නේ. හරි. අපි ගුණ කරමු පුතේ. එකෙන් ගුණ කරනවා කියන්නේ ඉතින් මේ සංඛ්‍යාවම ලියාගෙන යන්න තියෙන්නේ. 1 වරක් 7 7යි, 1 වරක් 5 5යි, 1 වරක් 3 3යි, 1 වරක් 1 1යි. හරි. දැන් 4ෙන් ගුණ කරමු. 4 වරක් 7 28යි. දෙකක් ඉතිරි. 4 වරක් 5 20යි 2යි. 22න් 2 දෙකක් ඉතිරියයි. 4 වරක් 3 12යි. අර ඉතුරු 2යි 14න් 4. ආයි ඉතුරු 1ක්. 4 වරක් 1 4යි ඉතුරු 1යි 5යි. හරි. අපි එකතු කරනවා. මේ 7 එහෙම ලියනවා. 8යි 5යි 13න් 3 ඉතුරු වෙනවා 1ක්. 3යි 2යි 5යි ඉතුරු 1යි 6යි. 4යි 1යි 5යි. ඉතුරු 1යි 5යි. දශම ස්ථාන 3ක් වෙන් කරන්න. ඉතුරු වෙනවා 55.637. 55.637. හරි. එහෙනම් පුතේ 11 අභ්‍යාස මාලාවේ එක ගානයි තියෙන එක ගානේ කොටස් 6ක් තියෙනවා. මේ කොටස් 6 අපි හදලා ඉවරයි මේ වෙනකොට. අභ්‍යාසය එතනින් අවසන් වෙනවා. මේකේ මොන හරි ගැටලු තියෙනවා කලින් කිව්වා වගේම පුතාලා මැසේජ් එකකින් අපිට ඒ බව දැනුම් දෙන්න. ඒ වගේම තමයි ඔයාලා වීඩියෝ එක බලලා ඔයාලා කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. මොකද ඒක අපිට ලොකු ශක්තියක්. මොකද ඔයාලා වීඩියෝ එක බැලුවා කියනත් ඒක ලොකු හයියක් සාක්ෂියක් වෙනවා. ඒක නිසා මේ කරන් යන වැඩසටහන ඉස්සරහට සාර්ථක කරගන්න ඔයාලගෙන් ඒක ලැබෙන ලොකු පිටුවහලක් වෙනවා පුතේ. ඒක නිසා පොඩි වෙලාවක් අරගත්තට ඒකට හිතන්නේ ඔයාලට වෙලාව අදීමක් වෙන එකක් නැහැ. ඒ තාම වටිනවා. ඉදිරියේදී ඔයාලට ඉක්මනින්ම ලැබෙන්න ඕන වීඩියෝ එකක් තියෙනවා නම් හරි අභ්‍යාසයක ඒ සම්බන්ධෙනුත් ඔයාලා අපිට එවන්න මොකක්ද අවශ්‍ය කියලා ඒක මම ඉක්මනින්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි පුතේ එහෙනම් අපි ඊළඟ අභ්‍යාසයේ ගණන් ටිකෙන් හමු යමු. එහෙනම් දැනට අපි නවතිනවා. හැමෝටම සුබ දවසක්. ආයිබෝවන් පුතේ.